සුබ දවසක් සියලු දෙනාටම. මම උමා vlog YouTube channel එකෙන් ඔන්න ඉතින් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ කොහොමද අක්‍රිය වුණු බැංකු ගිණුමක් සක්‍රිය කරගන්නේ කියලා. ඉතින් අපිට හුඟක් වෙලාවට එදිනෙදා ජීවිතේ තිබෙන්න පුළුවන් මීට අවුරුදු කිහිපයකට කලින් භාවිතා කරපු බැංකු ගිණුමක්. ඒකේ මුදල් නැති නිසා හරි අක්‍රිය වෙලා තියෙන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මුදල් ගනුදෙනු අවුරුදු ගානකින් කරන්න බැරි වුණ නිසා හරි ඒ බැංකු ගිණුම් අක්‍රිය වෙලා තියෙන්න පුළුවන්. ඒත් කොච්චර කාලයක් ගියත් අපිට පුළුවන් නැවත බැංකු ගිණුම් ඇක්ටිව් කරලා එදිනෙදා භාවිතයට ගන්න. මුලින්ම අපි කරන්න ඕනි අපේ බැංකු ගිණුමට අදාළ බැංකු පොත අරගෙන අදාළ බැංකුවට යන්න ඕනි. අනිවාර්යයෙන්ම බැංකු ගිණුමට අදාළ පොත තමා ළඟ තියෙන්නම ඕනි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ බැංකු ගිණුමට රුපියල් 500ක් මැෂින් එකෙන් දාලා ඒකේ රිසිප්ට් එක අරන් යන්න ඕනේ. සාමාන්‍ය තැන්පතු සිදු කරන පෝලිම් දෙකට නෙවෙයි, බැංකුවේ ඉන්නවා කාලයක් තිස්සේ අක්‍රිය වෙලා තියෙන ගිණුම් සක්‍රිය කිරීමට වෙනම ලිපිකරුවන් පිරිසක් බැංකුවේ ඉන්නවා. ඔවුන් සාමාන්‍යයෙන් බැංකුවක තැන්පතු අංශයට ආසන්නයේම කම්පියුටර් සහිත ටේබල් වල ඉන්නවා අපිට දැක ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ එයාලව හමු වෙලා බැංකු පොත ID එක සහ රිසිප්ට් එක ලබා දීලා සක්‍රිය කර ගැනීමට අවශ්‍ය බව පවසන්න තමයි. ඊට පස්සේ ඉදිරියට තියෙන සියලුම බැංකුවේ සිදුවිය යුතු කටයුතු අපිට සිදු කරගන්න තියෙන්නේ එයාලත් එක්ක. මීළඟට එයාලා අපිට අපේ ගිණුම ඕපන් කරනකොට යොදාගත්ත අපේ විස්තර තියෙන ඩොකියුමන්ට් එක පරීක්ෂා කරලා නැවත අත්සන පරීක්ෂාවට ලක් කරනවා. සාමාන්‍යයෙන් සයින් එකේ වෙනසක් තියෙනවා නම් එයාලා කිහිප වතාවක්ම සයින් එක කොලයක සයින් කරන්න දෙනවා. ඒකෙත් වෙනසක් තියෙනවා නම් එයාලා අත්සන් කාඩ් එකක් දෙනවා. අපිට තියෙන්නේ ඒක ෆිල් කරලා ඔයාගේ සයින් එකත් ගහලා අදාළ බැංකුවේ බැංකු ගිණුමක් තියෙන කෙනෙක් සයින් කරලා ඒ කාඩ් එක නැවත ඔවුන්ට ලබා දෙන්න විතරයි. ඒක ලබා දුන්නහම අපේ අක්‍රිය වෙලා තිච්ච බැංකු ගිණුම නැවත ඇක්ටිව් කරලා එයාලා ඒ වෙලාවෙම ලබා දෙනවා. මේ සඳහා පෝලිම් වල සිටීමට අවශ්‍ය නැහැ. පැය කිහිපයක් ඇතුළත මේ කාර්යයන් සියල්ල සිදු කර ගැනීමේ හැකියාව අපිට පවතිනවා. ඊට පස්සේ සාමාන්‍ය විදියට අපිට බැංකුව සමග ගනුදෙනු කිරීමටත් හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ ඔයාලට තවත් බලන්න ඕනි නම් මගේ උමා vlog YouTube channel එක subscribe කරලා like එකක් comment එකක් දාලා bell icon එකත් click කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මේ වීඩියෝ එක සම්බන්ධව ගැටලු තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. good luck හැමෝටම.